ඉතින් සුබ දවසක් හැමෝටම. අද මම කතා කරන්න ආවේ මේ ක්‍රෙඩිට් ප්‍රශ්නය ගැන. ක්‍රෙඩිට් ප්‍රශ්නය කියන්නේ සමහරක් අයම ක්‍රෙඩිට් හයර් කියන එක මාර විදිහට ප්‍රශ්නයක් කියලා දෙනවා. හැබැයි මතක තියාගන්න ක්‍රෙඩිට් හයර් මම පර්සනලි කියන විදිහට ක්‍රෙඩිට් හයර් ගන්න එක හරි වාසි. ඒ කියන්නේ ඇත්තම කිව්වොත් ක්‍රෙඩිට් හයර් කියන එක දැන් Uber හෝ වේවා ඊට පස්සේ Pickme ඒ වගේ කිසිම ඉෂුව ගන්න නැතුව ට්‍රාන්ස්ෆර් කරගන්න පුළුවන් තමන්ගේම account එකට. Pickme එක නම් සාමාන්‍යයෙන් දවසට 3 පාරක් පුළුවන්. විනාඩියක් යන්න කලින් account එකට සල්ලි වැටෙනවා. ගොඩක් කට්ටිය මම දන්න තරමින් ටුක්කල ඩ්‍රයිවර්ස්ලා එහෙම ගොඩක් කැමති නැහැ. අනිවාර්යෙන් කස්ටමර්ට කතා කරලා අහනවා ක්‍රෙඩිට් හයර්ද කෑෂ්ද කියලා. කෑෂ් නැහැ විතරයි ක්‍රෙඩිට් ගන්නෙ නැහැ ඒගොල්ලෝ. ඉතින් මම හිතන්නේ ක්‍රෙඩිට් හයර් තමයි වාසිම. මොකද මාරු දෙන්න ඕනේ නැහැ. ඒ මුකුත් කරන්න ඕනේ නැති නිසා. ඒක නිසා ඉතින් මම කියන්නේ ක්‍රෙඩිට් හයර් එහෙම ප්‍රශ්නයක් නැතුව ගන්න පුළුවන්. කිසිම ඉෂුව ගන්න නැහැ. වාසි ක්‍රෙඩිට් හයර් ගන්න එක. මගේ දැන් මේ 3000 ගාණක් ක්‍රෙඩිට් තියෙනවා. ඒක ඒ තප්පරෙන් ට්‍රාන්ස්ෆර් කරාට පස්සේ ඉක්මනට වැටෙනවා. ඒ කියන්නේ වැඩි වෙලාවක් යන්නේ නැහැ. ඉතින් ඒ බැංක් එකටම තමන්ගේ බැංක් එකේම වැටෙනවා. ඉතින් කවදාවත් ඔයගොල්ලෝ ක්‍රෙඩිට් හයර් මේ රිජෙක්ට් කරන්න එපා. ගන්න. මොකද ඒක රේටින් එකත් බහිනවා. ඒකෙන් හින්දා මේ ක්‍රෙඩිට් හයර් කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. ඇත්තටම Uber Pickme දෙකේම. ගොඩක් කට්ටිය කස්ටමර්ස්ලා කම්ප්ලේන්ට් කරන්නේ යා ක්‍රෙඩිට්ද කෑෂ්ද කියලා අහලා කැන්සල් කරනවා කියලා. ඉතින් මම හිතන විදිහට මගේ පර්සනල් අත්දැකීම අනුව ක්‍රෙඩිට් හයර් ගන්න එක එහෙම කිසිම ඉෂුව එකක් නැහැ. අර වගේම තමයි වෙනසක් නැහැ. ඔයා Pickme එකට ගෙවන්න තියනවා කියලා ඉතින් ක්‍රෙඩිට් එකෙන් අනිවාර්යෙන් ඒක ගෙවන්න ඕනේ නිසා ක්‍රෙඩිට් හයර් වැදුනා කියලා එහෙම ඉෂුව එකක් එන්නේ නැහැ. එහෙනම් ඉතින් මම ඊළඟ වීඩියෝ එකෙන් ක්‍රෙඩිට් හයර් වල ට්‍රාන්ස් එකක් කරන විදිය ඔයගොල්ලන්ට වීඩියෝ එකක් අරන් එන්නම්. ඉතින් එහෙනම් අදට සමු ගන්නවා. හැමෝටම සුබ දවසක්. ජය වේවා.